හෙලෝ ගයිස් අද ඇත්තටම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැලුවේ තායිලන්ඩ් යන කට්ටිය ගොඩාක් යන්න හොයන අපෙන් ගොඩාක් අහන ලොකේෂන් එකක් ගැන. ඇත්තටම ලොකේෂන්ස් දෙකක් තියෙනවා. ඒ දෙකම අයිලන්ඩ්ස් දෙකක්. එකක් තමයි PP අයිලන්ඩ් එක. අනිත් එක තමයි ජේම්ස් බොන්ඩ් අයිලන්ඩ් එක. PP අයිලන්ඩ් එකේ තමයි මායබේ කියන අර ගොඩාක් කට්ටිය හොයන ෆොටෝ ලොකේෂන් එක තියෙන අයිලන්ඩ් එක. ඒක මාරම ලස්සනයි. අනිත් එක තමයි ජේම්ස් බොන්ඩ් අයිලන්ඩ්. ඇත්තටම තායිලන්තෙ ගියාම ගොඩාක්ම කට්ටිය යන්නේ පතායනේ. පතාය යනවා, ඊට පස්සේ බැංකොක් ඉන්නවා. දැන් පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා පුකට් වලට යන්න. පුකට් වල තමයි අපිට ලේසියෙන්ම ඇක්සස් කරන්න පුළුවන් මේ අයිලන්ඩ්ස් දෙකම. ඊට අමතරව තියෙනවා රයිලි බීච් එක තියෙනවා, ක්‍රාබි තියෙනවා. ඒ වගේ තව ලොකේෂන්ස් ගොඩක් තියෙනවා. අද මම ඔයාලට කියලා දෙන්නම් අපි කොහොමද PP අයිලන්ඩ් වලට ටුර් එකක් ඕගනයිස් කරගන්නේ කියලා. මේ ෆොටෝ එකේ තියෙන්නේ PP අයිලන්ඩ් වල අර ගොඩාක් ෆේමස් ගොඩාක් කට්ටිය යන්න කැමැත්තෙන් ඉන්න ගොඩාක් කට්ටිය අහන අපෙන් ලොකේෂන් එක. ඉස්සරලාම අපි යන්න ඕනේ තායිලන්ඩ් වලට. තායිලන්ඩ් වලට යන්නේ සාමාන්‍යයෙන් අපි ඩිරෙක්ට්ම පුකට් වලට යනවා නම් පළවෙනි දවසේම අපි පුකට් වලට යන්න අයිඩියා එකක් තියෙනවා. අපි යන්න ඕනේ DMK කියන එයාපෝට් එකට. DMK එකට ලංකාවෙන් යනවා නම් කෙලින්ම CMB to DMK. ඊට පස්සේ එතන ඉඳන් අපිට යන්න පුළුවන් DMK වල ඉඳන් පුකට් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. ඒකට ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 15000 වගේ තමයි වෙන්නේ ඩොමෙස්ටික් ෆ්ලයිට් එක පැත්තකට. හැබැයි ඉතින් අපි වැඩිම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකේ යනවා නම් අපි එක්ස්ට්‍රා ලගේජස්, චෙක් ඉන් ලගේජස් අරයි යනවා නම් අපිට ඒක පේ කරන්න වෙනවා. ඉතින් හොඳම දේ තමයි යන දවසේම අපි කිලෝ 7න් කෙලින්ම පුකට් වලට යන එකේ කොස්ට් ඉෆෙක්ටිව්. නෝමල් විදියට අපි යද්දී උදේ 8 වෙද්දී නැත්නම් 9:45 වෙද්දී අපිට ෆ්ලයිට් එකක් ගන්න පුළුවන් පුකට් වලට. ඒකට පළවෙනි දවසේ අපි ඩේ ටූර් එකක් කරලා සිටි ටූර් එකක් කරලා සාමාන්‍ය සිටි ටූර් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ ටයිගර් පාක් එක, ඕල්ඩ් පුකට් ටවුන් එක, ඊට පස්සේ ජෙම් මියුසියම් එක, බිග් බුද්දා ස්ටැචු එක, ඊට පස්සේ නයිට් මාකට් එක වගේ තමයි. ඒකට පළවෙනි දවසේ අපිට PP අයිලන්ඩ් ජේම්ස් බොන්ඩ් අයිලන්ඩ් යන්න ටයිම් එක සෙට් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් දෙවෙනි දවසේ අපිට බුක් කරගන්න PP අයිලන්ඩ් ටුවර් එකක් හරි නැත්නම් ජේම්ස් බොන්ඩ් අයිලන්ඩ් ටුවර් එකක් හරි දෙකම කරනවා අපි. දෙකම තියෙන්නේ වෙනම වයිබ් එකක් තියෙන්නේ. දෙකටම යන එක කිසිම පාඩුවක් නෑ. අනිවාර්යෙන් පුකට් යනවා නම් ඔය ප්ලේසස් දෙකටම අපි විසිට් කරන්න ඕනේ. හරිම ලස්සන තැන් දෙයක් තියෙන්නේ. ඒ මගේ ප්‍රිෆරන්ස් තියෙන්නේ, මගේ කැමැත්ත තියෙන්නේ මායබේ තියෙන PP අයිලන්ඩ් ටුවර් එක තමයි මගේ කැමැත්ත තියෙන්නේ. අපි ඕක සාමාන්‍යයෙන් හොටෙල් එකකින් අපි බුක් කරගන්නවා නම් per person 30000. ඒ කියන්නේ 30000ක් විතර තමයි. 30000ක් කියලාගේ ලීෆ්ලට් එක වල තියෙන සාමාන්‍ය 34000ක්. සාමාන්‍ය 30000කට වගේ ගන්න පුළුවන්. ඊට අමතරව ඩීලර්ෂිප් හම්බෙච්ච කට්ටිය ඉන්නවා. එයාලගේ සාමාන්‍ය 25000කට විතර ගන්න පුළුවන් මේ ටුවර් එක. ඒක අපේ අර ඒ කියන්නේ පියාපත් ට්‍රැවල්ස් හරහා අපි ඒක බුක් කරනවා නම් අපිට සාමාන්‍යයෙන් 20000 වලට වගේ per person full day tour එක arrange කරලා දෙන්න පුළුවන්. up and down transport, lunch එක, breakfast එක, ඊට පස්සේ ඔක්කොම tickets cover වෙන්න ගන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒක ගියාට long tails boat කියලා වෙනම specialized boat වගේක් තියෙනවා. ඒකේ තමයි ගොඩක් කට්ටිය ෆොටෝ එක ගන්න කැමති. එතකොට සාමාන්‍යයෙන් කරන්නේ ඒ ලොකු බෝට්ටුවේ ගිහිල්ලා අපිට කියනවා අපිට කැමති නම් රුපියල් 20000ක් පේ කරලා long tail boat එක පැය භාගයෙන් රයිඩ් එකක් යන්න පුළුවන් කියලා. එතකොට ඒ long tail boat එක සාමාන්‍යයෙන් 4 දිනක් තමයි ඇකුපේට් කරන්නේ. 4 දිනා 20000 බෙදාගෙන ඒක පෙයා කරගෙන කරන්න ඕනේ. ඊට අමතරව අපිට වෙනම විදිහකුත් තියෙනවා. අපි රයිලි බීච් වලට යනවා නම් මේක පස්සේ කියලා දෙන්නම්. පස්සේ මම වීඩියෝ එකක් දාන්න. අපි රයිලි බීච් වලට ගිහලා පැය 3ක ටුර් එකක් කරන්න පුළුවන්. ඒක දෙන්නෙකුටම ගන්නේ රුපියල් 20000යි. ටුර් එක වෙන්නේ මෙහෙමයි. පළවෙනියම අපි ස්පීඩ් බෝඩ් එකක තමයි මේ ටුවර් එක පටන් ගන්නෙ. හොටෙල් එකට ඇවිල්ලා යාලා අපිව පික් කරනවා. ඊට පස්සේ පැයක විතර රයිඩ් එකක් තියෙනවා හොටෙල් එකේ ඉඳන් ෆෙරි එකට. එතෙන්ට ගිහිල්ලා අපිට ඉන්ට්‍රැක්ෂන් ටික ඔක්කොම දෙනවා. එතන අපිට බ්‍රෙක්ෆාස්ට් එකක් දෙනවා. දීලා අපිව ස්පීඩ් බෝඩ් එකට චෙක් ඉන් කරනවා. ඊට පස්සේ එතන ඉඳන් එතන සාමාන්‍යයෙන් 20 packs වගේ තමයි ස්පීඩ් බෝඩ් එක යන්නේ. එයාලා අපිව හැම තැනකටම එක්කන් ගිහලා ඕන අවශ්‍ය ඉන්ට්‍රොඩක්ෂන් ටික දීලා අපිව ලන්ච් එකටත් දානවා. මුස්ලිම් විලේජ් කියලා විලේජ් එකක් තියෙනවා PP අයිලන්ඩ් කිට්ටුවම. ඒකේ අපිව දානවා ලන්ච් එකට.
ලන්ච් එකත් අරගෙන ඉතුරු යන්න තියෙන බීච් ටිකටත් අපි විසිට් කරලා අපි ආපහු අරගෙනත් දානවා ෆෙරි එකට. ආපහු back to vehicle එකකින් අපි හොටෙල් එකට දානවා. සාමාන්‍යයෙන් 20,000 වලට per person අපිට ඒ tour එක arrange කරගන්න පුළුවන්. හරිම fair worthy tour එකක් තමයි PP Island and James Bond Island කියන tour එක. ඔයාලටත් PP Island යන්න ඕන නම් James Bond Island යන්න ඕන නම් අපෙන් හරහා සම්පූර්ණ tour එක කරගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා අපි contact numbers ටික දාලා තියන්නම් අපේ හරහා online price එකකට වඩා අඩු price එකකට අපි tour එක arrange කරලා දෙන්න පුළුවන්.